අද දවස ඉතිහාසගත වෙනවා නොඅනුමාන. ඉතින් ඒ නිසාම තමයි අපි ආරාධනා කරේ ආදරණීය දෙමව්පියන්ට වැඩිහිටියන්ට අද දවසේදී කුරුඳුවත්ත ශ්‍රී නිවාදාන දහපාසලට එන්න ඔබේ ජීවිතේ වටිනාම දවස මේ විදිහට ගත කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ පිළිතුරු ආරාධනා කරනවා මංගල ප්‍රදීපය ආලෝකමත් කරන්නට. ඒ වගේම ග්‍රාම සේවා නිලධාරිනී බුද්ධි තක්ෂිලා මහත්මියට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ අවස්ථාවට සම්බන්ධ වන්න. ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරී නිහාල් පතිරණ සභාවනීය අමුත්තන්ගේ වාසනාවන්ත සුළුදින් දෙවිදිහටයි මංගල ප්‍රදීපය ආලෝකමත් වෙන්නේ. ප්‍රවීණ දේශික මధుමාල්ගමගේ මහතා ඒ වගේම අකුරැස් පොලිස් සලාධිපතිතුමන් මේ මොහොතේදී මංගල ප්‍රදීපය ආලෝකමත් කරන මොහොත. ඊළඟට අපේ ආරාධිත සභාවනීය අමුත්තන් මේ විදිහට මංගල ප්‍රදීපය ආලෝකමත් කරනවා. आशीर्वाद लबा ගැනීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ වි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ වි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ වි සංඝං සරණං ගච්ඡාමි මේ ස්ථානයට සම්බන්ධ වී සිටින
සියලුම කාර්මික පින්තුනි විශේෂයෙන් මෙහිපින් ශ්‍රී ලංකා චිල්ඩ්‍රන් සංවිධානයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එවැගේම ප්‍රධාන මේ කටයුත්තෙහි සංවිධායක ධූරිය ධර්මයෙන් සියලු කටයුතු සංවිධානය කළ අපේ ක්‍රිෂානි දුමින්දිකා මහත්මිය එවැගේම දහම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමිය තුරු සමස්ත ආචාර්ය මණ්ඩලය එවැගේම අද දවසේ මේ ස්ථානයට සම්බන්ධ වෙනවා අලුකැටිය ශ්‍රී සෝත්ත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ගුරු මහත්මිය දරුවන් එවැගේම අපරස දසමහ බෝධි සේනාසනේ පූජනීය අපේ අනුතුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදිම දහම් පාසලේ දරුවන් ආචාර්ය මණ්ඩලය ඇතුළු මේ අවස්ථාවට සහභාගී වෙන සියලු දෙනාගේම අවසරයි. අද දවසේ පිළිගැනීමේ කතාව ඉතාම කෙටියෙන් මම සිදු කරනවා. මොකද මේ ගත වෙන කාලය මේ වටිනා වැඩසටහන සඳහා නියමිත කාලය නිසා පිළිගැනීම ඉතාම කෙටියෙන් එහෙමම සිදු කරමින් අරමුණ පැහැදිලි කිරීමක් දීර්ඝව නැතරම කළ යුතුමක් කරන්නේ නැහැ. මේ කාලේ වටින්නේ අපි ප්‍රධාන දේශක ප්‍රමාදවල හැරෙදෙන නිසි වේලාවටම මෙතෙන් සම්බන්ධ වුණා. මේ ප්‍රමාද වෙන කාලේ අපි විසින් තමයි අපතිහරින් මම ඒකට සූදානම් නැහැ. එතුමන්ගේ කාලේ ප්‍රයෝජන අපි ගන්න ඕනේ. ඒ නිසා යුගයේ පරිහානියට ලක් වෙන දරුවන්ගේ ආකල්ප නැවත ප්‍රතිස්ථාපනය කරන එක දෙමෝපියෝ දරුවෝ අතර තියෙන ඕන සහසබැදියාව වැඳීම් අවබෝධය ඒවා ශක්තිමත් කරන එක මේ සමාජය තුළ පිරිහෙමින් පවතින සාරධර්ම ගුණධර්ම නැවත උද්දීපනය කරගන්න එක යහපත් සමාජ වටපිටාවක් සහිත ලෝක ගොඩනැගෙන එක තමයි අපේ අරමුණ. ආගමානුකූලව ධර්මානුකූලව ජීවත් වෙන වරදින් වැළකුණු යහපතෙහි යෙදවෙන මිනිස් ප්‍රජාවක් රටක දායාද කළ හැකි නම් ඒ වෙනුවෙන් කළ යුතු මෙහෙය අපි විසින් කළ යුතුමයි. ඒ කාර්යය තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මම වෙලාව ගන්නෙ නැහැ. මේ වෙලාව වටින්නේ
බොහොමත්ම ගෞරවයෙන් අපේ දරුවන්ගේ ජීවිත වෙනස් කරන්නට මේ හෝරා කිහිපය ඔබේ වටිනා කාලය අපේ පුංචි දරුවැරියන් අපේ පුංචි මේ පැටවුන් වෙනුවෙන් ඔබේ වටිනා කාලය වෙන් කරන්නට තෙරුවන් සරණයි. පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නමස්කාර පූර්වක අවසරය පතනවා. ඉතින් වගේම මේ අවස්ථාවට අරදින්න මට ශක්තියක් දෙන්නේ මේ අවස්ථාවට සමගින් අකුරස් පොලිස් ස්ථානයේ ගරු ස්ථාපකතුමා වෙලාම් පොලිස් පරීක්ෂක සුවාරිස්පතිතුමනි ඊන අවසරය වුණාගේ මම 2015 වසරවල අඟුරුමුල ප්‍රදේශ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථාපති විද්‍යා රාජකාරී කරනකොට මේ බෙතුමන් වලස්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථාපකතුමා ලෙස මම බාර දුන්නේ රාජකාරී ගණනාවක් එස්පනා පිට වූ අපරාධ ගණනාවක් විසඳපු දක්ෂ ස්ථාපකතුමෙක්. ඉතින් ඔබතුමා අද මුලගැසීම මට ලොකු ශක්තියක්. ඉතින් ඔබතුමා ඇතුළු මේ සියලුම පොලිස් නිලධාරීන්ගේ අවසරයි. ඉතින් අද දින මේ වැඩසටහනට දරුවෝ වෙනුවෙන් මේ අවස්ථාවට සමගින් ආදරණීය දෙමාපියනි ඔබෙන් අවසරයි. ඉතින් මේ වගේම මේ වැඩසටහන කෙනෙකුට මට දෙන්නේ විදියට අම්ම සීගරන මොනවද පිළිවෙල පුතේ මට දෙන්නේ විදියට අන්නතරම් සිරුමලිව අම්ම මාව නිර්මාණය කරනවා අද කොහොමද කෑ ගහලා එක එක දේවල් අම්මගෙන් ඉල්ලන්නේ මොකද අද ඔගොල්ලෝ ඇදකින් එක හැදුවකවත් පුතේ එක බැලුමක්වත් නැතුවදී හැබැයි අම්මා අදින ඇඳුම්වල බැලක් ගන්නවා කැටි උදේ මෙතනින් හැම දරුවෙක්ම එක අවසරේ ඉඳන් අද වෙනකම් උදේ ඔයගොල්ලෝ ඉස්කෝලේ යනකොට සමතල ගන්නවා ඔයගොල්ලෝ හැමෝම හැබැයි උදේ මෙතන දරුවන්ගේ සමහර අම්මලදී උදේ අද වෙනකම් සමතල ගදාපලදී අම්මලදී අද වෙනකම් උදේ හිතන්නේ මං වෙනුවෙන් network අපගිරීමක් මගේ අම්මා කරනවා නම් අද පාඩම් කරපම් පුතේ කියලා කියද්දි මම ස්මාර්ට් ෆෝන් එක ඔබට පුතෙක් නම් මම කම්මලකම ඉදා ගන්න දුවෙක් නම් පුතේ අද වෙනම දවසක් ජීවිතේ ලැබුණ කියලා හිතන්න වෙනම දවසක්. මොකද මගේ අම්මට කවුරුවත් මේ ලෝකෙ මැඩම් කියලා කතා කරලා නැතුව ඇති. මගේ අම්මට කවුරුවත් මේ ලෝකේ මිස් කියලා කතා කරලා නැතුව ඇති. හැබැයි පුතේ මගේ අම්මා ආසයි එක දවසක මගේ පුතාට කවුරු හරි සෙලර් කියලා කතා කරනවා. මගේ දුවට කවුරු හරි